Hello friends, ඉතින් welcome back to my channel. ඔන්න ඉතින් අද play කරන්න යන්නේ Slendrina the Sailor කියන සුපිරි horror game එකක් තමයි friends. ඉතින් බං MB 52ක් තමයි මේක Play Store එකෙන් ගන්න පුළුවන් MB 52කට. ඉතින් උඹලත් play කරලා බලන්න. ඉතින් මම මේ ගත්ත ගමන් තමයි friends play කරන්නේ. වැඩි පැට්‍රිස් වෙන්න කියන play දෙන්න බලන්න. medium දාන්න friends. හරි. ඉතින් බං මේක ඉන්නේ friends Slendrina මට නම හරියට කියන්න බෑ friends. ඉතින් බං මිනිපිරි මොකද මේ කවුද ආගේද granny ගේ මිනිපිරි තමයි friends ඉන්නේ. ඉතින් බං මේකෙදි අපිට පොත් 8ක් හොයලා ගෙදරින් පයින්න තමයි තියෙන්නේ friends. ඉතින් උඹලත් ගහලා බලන්න සුපිරි ගේම් එකක් තමයි ඉතින්. බෑනුනේ. යතුරක් ඕන friends. exit මෙන්න මෙතනින් තමයි friends අපි ගෙදරින් පයින්නේ මෙතනින්. අපි ගහගෙන යමු ගේම් එක. ඉතින් බං මේක ඉන්නේ Slendrina නේ අපි බය කරන්නේ. ඉතින් බං ඔය Slendrina දැක්කම ඉස්සරහට අපි ඉතියා බලන්න නැතුව ඉන්න ඕන friends. එතකොට හරි. මෙන්න යතුරක් බං. යතුරක් හම්බුණා friends අපිට. බයි බෑකෝ යන්න. ඉතින් friends මම මේ බයෙන් ගහන්නේ. ඉතින් සද්දයක් ආවා. ආතන පොතක් හම්බුණා friends අපිට. ගැම්මක් තමයි. අපි දිගටම යමු කන්න වේද. ඔම්බෝ. මෙතෙන් ලයින් බං. ගියාද දන්නේ නැහැ friends. ගිහිලා අපි යමන්. අඩෝ මේ ෂොට් එකේ නම් බය වුණා friends. සුපිරියටම බය වුණා ඈ. මේ ගේන්ටත් බං වෙන වැඩ නැද්ද දන්නේ එක බය කර මේකට අපි ආවනේ. ෂේප් එකේ ඔළුව දාමු කවුරුවත් නැහැ. ඉතින් friends ඔයාලා තාම channel එක subscribe කරලා නැද්ද? ඉතින් මං subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් bell icon එකත් click කරන්න. යාළුවන්ට බලන්න share කරන්න. like පාරකුත් දාන්න. හරි. මේ කොහෙද? අඩෝ. මේ බය වෙනවා බං. ඒ කවුද පුරා? කරේ එබුණ friends මෙතනින්. අඳන පොතක් ගමුනේ පොතක් ගමු. ඉතින් friends කැමමක් තමයි පොත් දෙකක් හොයාගත්තා. පොත් අඩෝ. පොත් 8යි friends මේකේ හොයාගන්න තියෙන්නේ. පොත් 8 හොයාගත්ත පැන්න friends. හරි. තා පොත් කීයද? පොත් 7යි නේ. තා පොත් නේ 7යි නෙමෙයි මම පොත් 6යි. තා පොත් 6යි friends. ගැම්මත් තමයි ඉතින් තා පොත් 6 හොයාගන්න තියෙන්නේ. අය නැතුව ප්ලේ කරන්න තියෙන්නේ. ඉතින් friends අපි granny එහෙම ඒ කියන්නේ granny game play එකක් මම දාන්නම්. ඔයාලා ඒකත් බලන්න. මේ හැම තැනම ලොක් නේ බා. අඩෝ. මොන මගුලක්ද යකෝ? ඔක කියනකම් ඉන් friends නැත්තම් ඉවරයි. ඔක දිහා බලන් හිටියෝ friends අපි මැරෙනවා. මැරුණොම ඉතින් ආපහු හොයන්න බෑනේ. ගියානේ ගිහිල්ලා friends. අඩෝ පොත් 6 යකෝ තා තියෙන්නේ. පොත් 6 friends ඔය 6 හොයාගන්න තියෙන ඉතින්. සද්දයක් නැහැ friends. Slendrina නිදිද කෝබා? Slendrina නෑනේ බං හොයන්නවා. මට බයි ගිහිල්ලා නෑ. මෙහාට යමන්නේ මෙහාට. මේ හොයාගන්න බෑනේ බං පොත්. හරි තා පොතයි. ඔඩෝ. දොරපළට යමු. තාම ඉන්නව friends. ඔයාලට සද්ද ඇහෙන්නේ තාම ඉන්නව මට දැන් නම් ගියා. මේකට ආවනේ. මේ කොහෙද බං මේ එක තැන කරකින්නේ friends? මේ ෂොට් එකේ නම් බය වුණාවා. හරි friends ඉතින් තා පොත් 5යි තියෙන ගැම්මර පොත් 5ක් හොයාගමු friends. පොත් 5නේ බං ඕක මොකක්ද?
ඉතින් බං මේකේ බං අමුතු සද්ද බද්දත් ඇහෙනවා ෆ්‍රෙන්ඩ්ස්. මෙහාට හැරියා. අපි කෙලින්ම යන්. මේ හිටපු තැනටමනේ බං ඉන්නේ කැරකිලා. අඩෝ. අම්මා. අඩෝ ඩිම් වෙනවා බං. මේ බය වෙනවා. හරි දොරක් කැරියට මොකද්ද මේ? අර සද්ද ඇහෙනවා ෆ්‍රෙන්ඩ්ස්. අඩෝ මොකක්වත් නැහැ බං. ඊ කැරියට වැඩ නැහැ ෆ්‍රෙන්ඩ්ස් මොකක්වත් තිබ්බේ නැහැ. අපි යන්. අපි ඉස්සරහට යන්. මේක අරින්න බැරිද? හරි. අඩෝ. පොතක් හම්බු. යතුරක්. කොහොමද නේ ෆ්‍රෙන්ඩ්ස් ලක් එක බඩු දෙක තුන අඩෝ පොතක්. තා පොත් තුනයි. සමාවෙන්න ෆ්‍රෙන්ඩ්ස් පොඩි කැස්සක් ආවා. තා පොත් තුනයි ෆ්‍රෙන්ඩ්ස් කැම්මට හොයාගන්න පොත් තුන. අඩෝ පොත් අටම හොයාගෙන මැරුණොත් නම් වැඩක් නැහැ හොඳේ. අන්ලකි තමයි ෆ්‍රෙන්ඩ්ස් පොත් අටම හොයාගෙන මැරුණොත්. අඩෝ මේ ලොක් කරලානේ බං. ලොක් කියන්නේ ෆ්‍රෙන්ඩ්ස් බිත්තියක් බං තියෙන්නේ. ඉතින් උඹලත් ගහලා බලන්න සුපිරි ගේම් එකක් සුපිරි හොරර් ගේම් එකක් ෆ්‍රෙන්ඩ්ස්. ඒ ග්‍රැනීගේ මිනි පිරි මෙහෙම නම් ග්‍රැනී කොහොමද? මේම කෙලින් යන්න හොඳ නෑ බං. කෙලින් ආවොත් තමයි ගෑණි එන්නේ. ඒ දැන් ආවේ නෑනේ බං. දැන් එන්න ඕන හොඳේ. අර දැක්කද ෆ්‍රෙන්ඩ්ස් ඔයාලට අමු සද්ද බද්ද ඇහෙන මේ මෙතනින් හැරෙද්දි ලොවෙත් ඉන්නවා. අඩෝ නෑනේ බං. යතුරක් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. යතුරෙන් දොරක් අරින්න බලමු. අනේ. කොහේ යන්නද බං? ඉතින් මේක අඩෝ කොහෙද? මේක අරින්න බැරි වේද? හරියන්නේ. අඩෝ මොකක් නැහැ බං. ඒ කියන්නේ ෆ්‍රෙන්ඩ්ස් මේ අතුරු කවුරු හරි ගියා මේ පැත්තට ගියා. මම දැක්කනේ බං. තව පොත් තුනේ ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න ෆ්‍රෙන්ඩ්ස්. අනිවාර්යෙන් views ටිකක් තියෙන්න ඕන. subscribe කරන්න. subscribersලා 100ට යන්න මට පොඩි support එකක් දෙන්න. මොකක්ද යකෝ මේක? උඩු. තාම ඉන්නවා ෆ්‍රෙන්ඩ්ස් මෙතෙටලා යමු. මන්නේ උඩු මොන මගුලක්ද බං එන්න ළඟට එනවා ෆ්‍රෙන්ඩ්ස්. ගිහලා. ඉතින් ඒ ගිහලා ෆ්‍රෙන්ඩ්ස් අපි යන්. හම්බෝ. පොත් තුනේ ෆ්‍රෙන්ඩ්ස් හොයාගන්න තියෙන්නේ. ඉතින් මගේ කටහඬ අමුතු වෙලා ඇති ෆ්‍රෙන්ඩ්ස්. මොකද මේ දවස් ටිකේ උණ හැදිලා තියෙන්නේ මට. යනෝ ඉවරයක් නෑ බං. ඒකට ගියානේ. යකෝ මේ එකම තැනට එන්නේ ෆ්‍රෙන්ඩ්ස්. මොකෙන්ද මේකෙන් යම. හරි අපි යනවා ගානක් නෑ ෆ්‍රෙන්ඩ්ස්. මේ පාර කෙලින්ම යන්න. මෙන්න මෙහාට යන්න. ඉතින් බං මේකේ ඉන්නේ මං හිතන්නේ ස්ලෙන්ඩරිනා විතරයි. මේක කවුරුවත් නෑ අර ග්‍රැනීලා ඒ එකෙක්වත් නෑ මේක ස්ලෙන්ඩරිනා විතරයි ඉන්නේ. ලොකුවට ඉතින් බය වෙන්න දෙයක් නෑ. කවුරුවත් නෑ එම. සද්දයක් ආ ෆ්‍රෙන්ඩ්ස්. මේ පොත් පහක් හොයන් තියෙන්නේ අඩෝ පොත් තුන. අඩෝ. තා පොත් තුනයි ෆ්‍රෙන්ඩ්ස්. පොත් තුනයි යම.
ආපු තැනට my friends පියාවේ කොහෙද බම් මේ එක තැනනේ ආපහු ඇවිල්ලා මේක එකක් ඔදු මේ කාමරේට යම් friends දොර වහන්න බෑ නේද මොකක්ද යකෝ කරන්නේ යන්නේ නැතුව ගිහලා නේ යමු මම මගුලක් ඉවසෙට ගියා නේද ගිහලා friends අපි යන් රණී sorry ස්ලෙන්ඩිනා ගිහලා ආහා ඔය කරිනේ තමයි යකෝ පොත් 8ක් හොයන්නේ තා පොත් තුනේ friends ඔය තුන හොයාගමු සට ගාලා තා පොත් තුනයි විනාඩි කීයක් ගියද කියන්නේ ඉන්න බලන්න friends විනාඩි කීයක් ගියද කියලා ඒක බලන්න ඕනේ හැම අපි කෙලින්ම යන්න සද්දයක් ආවා සද්දයක් ආවේ යකෝ හරිද the door is locked අපිට අතුරක් කොන්ෆරන්ස් එක ලොක් එක අරින්න ගිහිල්ලා යක්ෂණී ගිහිල්ලා යකෝ යක්ෂණී ගිහිල්ලා friends අපිට තියෙන යන්න අම්මට දොරවල් දෙකක් තියෙනවා එරියා දොරක් ඇරියා යකෝ මේ මෙහෙම යද්දි බයක් නැද්ද දන්නේ නේ බං මෙයාට යම් friends අපිට දොරක් ලී ඉතින් friends මට මොකක්ද යකෝ ඉතින් ඔයාලට පේන්නේ නැති friends ෆ්‍රෙන්ඩිනා ඉන්නවා මෙතන මොකක් කරන්න ඉන්නවද දන්නේ නැහැ නේ බං අපි යම් බලන්න අපි යම් බයෙන් දෙන්න අලු පොතක් හම්බුණා friends හම්බෝ ඒකට නම් ඇත්තටම බය වුණා මොකක්වත් නැහැ පොත් හය ඉතින් friends පොත් හය තා පොත් දෙකයි ඕන ගැම්මක් තමයි ඉතින් පොත් දෙකයි මෙහාට යමු තව පොත් දෙකයි friends පොත් දෙකයි ආවා මම මැරුණද අම්මට සිල් නෑ නේ යකෝ මැරිලානේ කවුද අඩෝ පොතක් තිබියන්කෝ දැක්කද මං සද්ද වගේ එක්කෙනෙක් කියලා කොහටද යන්නේ මේකද අම්මෝ මොන මගුලක්ද මං මෙහාට යම් friends ඒක මොකක්වත් තිබ්බේ නෑ මම බැලුවා අම්මෝ මේ පුස්තකාලයක් වගේ බං මේකේ නම් පොතක් තියෙනවා හරිද මේකේ නැත්තම් වැඩක් නෑ බාල්දි නම් තියෙනවා පොතක් නෑ නේ බං මොකක්ද වෙන්නේ පොතක් හම්බුණා guys ගැම්මක් තමයි තව එක පොතයි තියෙන්නේ යන්නේ නෑ ඉස්සරහට තව එක පොතයි friends ගැම්මක් තමයි පොත් 7ක් හොයාගත්ත friends පොත් 8න් පොත් 7ක් හොයාගත්ත තව එක පොතේ අපිට හොයාගන්න තියෙන්නේ උන්දනේ යමා ඒ කියන්නේ පොත් හොයාගෙන සැරයක් ගන්න බය කර ගන්න වැඩි වෙනවා යම
මට මේ බයෆ් තියෙන්නේ ෆ්‍රෙන්ඩ්ස් මේකේ කාලේ අවසන් වේද කියලා මම මේක වීඩියෝ කරන්න ගත්තේ. මේ දොර එරපන් මට ඉතින් දොර ලොක් නේ බං. The door is lock. අපි තව යතුරක් හොයාගත්තා නම් හරි. මේකට යන්න ෆ්‍රෙන්ඩ්ස්. මතක හිටින්න මම මේකට ගියේ නෑ. එහෙම කියන්න බෑ බං මේකේ උත්තර අනේ වැඩක් නෑ. එතනත් බිත්තියක් ෆ්‍රෙන්ඩ්ස් තාප්පයක් වගේ කියන්න බෑනේ මම හැමතැනම ලොක් වෙන්නේ. අපි යන් තා එක පොතේ ෆ්‍රෙන්ඩ්ස් ගැම්මට හොයාගන්න තියෙන එක පොතයි පොත්තට සබ්ස්ක්‍රයිබර්ස් 8ක් වැදුණා නම් සුපිරිනේ. මේක උන්නේ අපි මේ කැරකිලා මේකට නේ බං. අපි කෙලින්ම යන් මෙන්න මෙතන යමන්නේ කෙලින් යන්න බෑනේ. තව එක පොතයි යකෝ. ඔය පොත හොයාගෙන දීපා. දැක්කද සද්දයක් ආවා ෆ්‍රෙන්ඩ්ස්? ඉතින් සද්දයක් ආවා ගැම්මට සද්ද බද්දයක් මේ අඩු දැන් යන්නේ මේ මම මේකෙන් ගියා මේකෙරුත් ගියා මේකෙන් ගියේ නෑ මේකෙනුත් යන්නේ නැති බා එකම වගේ ඒවා තියෙන්නේ අපිට හොයාගන්න බැරි වෙයි. අපි දිගටම යම් ෆ්‍රෙන්ඩ්ස්. අඩෝ එතනත් තාප්පයක් බුක්ස් 7යි පොත් 7යි ෆ්‍රෙන්ඩ්ස් පොත් 8යි හොයාගන්න ඕන තා එකයි. අඩෝ ඒක කොහෙද බං ඔය ඒක නෑ කියන්නේ වැඩක් නෑනේ. MB 52 සුපිරිනේ. බල ගහලා තියෙනවා නම් කමෙන්ට් කරන්න ෆ්‍රෙන්ඩ්ස් පල්ලෙහින්. මාව කැරකිලා යතින්. සෙන්ඩ්‍රිනා මේ අර ලේ තියෙන කාමර දෙකනේ. තව පොතක් විතරයි ඕන ෆ්‍රෙන්ඩ්ස් එක පොතයි. මම හිතන්නේ ඔය පොත් දෙන්නේ නැති පාටයි. එක පොත දෙන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස්. එක පොතයි මන් තියෙන්නේ. මේකට ආවා. මේ ආපු ඒවා ගිහලා වැඩක් නැහැ. මොකද ඒක මොකුත් නැහැ. මොකුත්ම නැහැ ෆ්‍රෙන්ඩ්ස්. මොකද කරන්නේ? මේ දිගරාරාට යනවා විතරේ මේ මොකක්වත් නැහැ මේ. තා එක පොතයි නේ ඕන. තව එක පොතයි ෆ්‍රෙන්ඩ්ස් ඕන. එකම එකයි අඩෝ එකක් නැහැ නේ එකක් හොයාගන්න. මොකද කරන්නේ මේකට යනවද මේකට යන්න මෙතන ලයින් මේකෙත් පහල ෆ්‍රෙන්ඩ්ස් පිටියක් දාලා බා මට යන්න බැරි වෙන්නේ මේක නම් කම්මැලි ඈ තා එක පොතක්වත් නැහැ නේ බා ඒ පොත කොහේ හරි තියපන්කෝ යකෝ අයියෝ shit අපි යන් බයන්න දෙන්න අපි යන් ආපහු යන්න වෙනෝනේ බං යකෝ බුදුන් බයි ගිරිල්ලන්නේ යකෝ එකම තැන ඉන්නේ යකෝ යන්නේ නැද්ද බං ඉතින් යන්නේ කියපන් අනේ මෙන්න යන්නේ ෆ්‍රෙන්ඩ්ස් මේක මෙතනින් වීඩියෝ එක එච්චර ගිහලා දන්නේ නැහැ නේද බලන්න ඒක බලන්න ගාඩිය ෆ්‍රෙන්ඩ්ස් අතේ මේක
අනේ ඕනේ අපි යමන් බා. ගියපු තැනට මම ෆ්‍රෙන්ඩ්ස් කරගෙන්නේ මේ එකම තැන කරගෙන්නේ. එක පොතක් නෑනේ අප්පා. ඒක පොතයි ෆ්‍රෙන්ඩ්ස් තාවුන. සුදෝ. අපි එතනින් යමන් කෝකටද කියලා. ගිහිල්ලා. අනේ අතනනේ. ඒක පොඩ්ඩක් තා චෙක් කරමු ෆ්‍රෙන්ඩ්ස්. තා එක පොතක් නැති නිදියන්නේ නේ. නා. යමත් තමයි යතුරක් හම්බුණා. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් යතුරක් හම්බුණා ෆ්‍රෙන්ඩ්ස්. what අඩෝ යන්තම් බේරුනේ ෆ්‍රෙන්ඩ්ස් අපි. හරි අපි අඬෝ තව එක බුක්ස් එකයි ඕන ෆ්‍රෙන්ඩ්ස් එක පොතයි. නැතන ලොක් කරලා තිබ්බ දොරේ ඇති නේ බං. අපි ලොක් කරලා තිබ්බ දොරේ ඇති ෆ්‍රෙන්ඩ්ස් එක පොතක්. හරි ෆ්‍රෙන්ඩ්ස් අපි හරි මේ තින් බං දොර ඒක තමයි. අඩෝ බය පාට නෑ මම හිතේ බැලුනේ. මේ අම්මට ඉතින් මගුලක් මොකක්ද කරන්නේ? පොතක්. කරකිලා ඇවිල්ලා පොතක් හම්බුණා ෆ්‍රෙන්ඩ්ස්. මොකද්ද බං? මොකක්ද නෑ. දැන් පාර වැරදිද දන්නේ යකෝ. යම. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අපි යනවා දිගටම යන්. මේකේ බය කරනවා යකෝ මට පයින්න දෙන්නේ නැතුව. ආවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ මන් ඩිම් වෙලා ඉන්නේ දැන් බය වෙලා ඉන්නේ සිරි වෙන්නම. මොකද්ද අපෝ මේක මේ අපිට යන්න ඕන දැන්ට යන්න බෑනේ බං. මෙහෙම යන් ෆ්‍රෙන්ඩ්ස් මෙහෙම යන්. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අපි යනවා. දැන් මෙතනත් අනේ බං. හරි. හම්බෝ අපි යම් ෆ්‍රෙන්ඩ්ස් දිගටම යන්. කලබල වෙන්න දෙයක් නැහැ. ෂේප් එකේ යන්. ඒ උනාට කලබල වෙනවනේ බං. පොත් අටෙන් අටම හොයාගත්තා. හරි පොත් අටම හොයාගත්ත ෆ්‍රෙන්ඩ්ස්. පොත් අටම හොයාගත්තේ. ඒ කියන්නේ ඉතින් ගෙම්මත් තමයි පොත් අටම හොයාගත්තේ කියන්නේ. තාව යනවා මේකේ. කොහෙවත් නැහැ නේ ඔයි පයින්න තැනක්. අනේ මන් දන්නේ බං. මෙහෙම යම් ෆ්‍රෙන්ඩ්ස් මෙහෙම මෙයා. මේ පැත්තට යමු. එක්ක මේ පැත්තට. මේකෙන් යමු ෆ්‍රෙන්ඩ්ස්. හරි. අම්බෝ. මේකෙන් ෆ්‍රෙන්ඩ්ස් මේ කවරේ පොත්තටම හොයාගත්ත තැඩන්නේ නේ බං මේක මේ පාරවල් හොයාගන්න බෑනේ. අනේ ගේම් එකේ අඩුපාඩුවක් හොඳේ. මේ ගහන්න බෑනේ බෑ එතකොට. එහෙනම් අමාරුයි බං ගහන්න. අපි යම් ෆ්‍රෙන්ඩ්ස්. අඩෝ. හරි. මොකද Congratulations you meant to find all this the missed book. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔන්න ඔය විදිහට ගේම් එක අපි වින් කරනවා. හරි ඉතින් අදට ගිහින් එන්නම් ෆ්‍රෙන්ඩ්ස්. අනේ ඇඩ් එකක් බා. මම ෆ්‍රෙන්ඩ්ස් ඇඩ් එක යනකම් හරි ෆ්‍රෙන්ඩ්ස් සෝමින ඇඩ් එක මේ අයියෝ බා මේ ඇඩ් එකක් හින්දා වැඩක් කරන්න බෑනේ. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔන්න ඔය විදිහට අපි ගේම් එක වින් කරනවා. ඉතින් ඔයාලත් ගහලා බලන්න ෆ්‍රෙන්ඩ්ස්. සුපිරි හොරර් ගේම් එකක්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකක හම්බෙමු. එහෙනම් අපි අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.